ඔබගෙන් සමුගන්නම් මම ඔබගේ රස වින්දනය වෙනුවෙන් සහ මට පුළුවන් දේ එතකොට අපේ දරුවෝ සූදානම් වෙනකම් පොඩි කාලයක් තියෙනවා මට. ඔබේ රස වින්දනය වෙනුවෙන් මට පුළුවන් හැටියට මුචි කවි කීපයක් ඔබත් එක්ක බෙදාගෙන සමුගන්න ඕනේ. ඉස්සර මම ඔබට කියන්න මේ පතල් කවියක් ඒවා පාසල් අධ්‍යාපනය තුළ ඉගෙන ගන්න තුන නර්තනය සහ සංගීතයේ තියෙන හදාරන හැම දෙනාටම 6 වසර මොඩියුල් එකේ තියෙනවා රස විදින. මේ වැටෙන ජීවත් වෙන විදිය උගන්වන්න 6 වසර මොඩියුල් එකේ තියෙනවා. මේ පතල් කවිය. කලුවන් කලුරුගයි මංගෝ විශේෂ හේතුවක් තියෙනවා මේ වේරියේෂන් කියලා තියෙනවා මේ සංගීතයේ මේ ශිල්පීය කුසලතාවයක් අර ගොඩාක් වෙලා ඇදගෙන ඉඳලා ගායනා කරන්න ඔය බටහිරත් එක්ක තමයි අපිට ආවා කියලා අපි හිතාගෙන ඉන්නේ බටහිර සංගීත ශෛලිය වලින් තමයි අපිට ආවේ මේ දේවල් කියලා අපි හිතාගෙන ඉන්නවා හැබැයි අපේ ජන ශ්‍රුතිය ඇතුලේ ජන කවිය ඇතුලේ ඒක බොහොම අපූර්වවට තිබිලා තියෙනවා මට අර ගොඩාක් වෙලා ඇදගෙන ඉන්න බෑ නමුත් මම ඒක සංකේතාත්මකව ඔබට පෙන්නන්න අපේ මේ පැරණි සංගීත ශෛලීන් අතර අපේ ජන ශ්‍රුතිය ජන කවිය කොහොමද මේව තියෙන්නේ කියලා මේක ඔබ අහලා ඇති පෙර කාලේ කරපු අකුසල් පළදීලා මෙම කාලේ විඳිති දුක බල වලට වෙලා රජ කාලේ පටන් පුරුදුයි පෙල් රකලා අපිරාලේ කියමු පෙල් කවි තෝරා ඒක කියාගෙන ඇතු මට මතක් වුණා පෙල් කවියේ මේ වර්තමාන අප්ඩේට් එක මම මේ ළඟ දෙස්පියගේ වර්ල් එකේ උඩහට පල්ලෙහාට යද්දි ටික්කා කියලා ටේක් එකක් තියෙනවා දන්නව ඇති ඒකේ සමාජ දාලේ ඉන්න කට්ටිය දන්නවා මේගොල්ලෝ මේ තරුණයෝ මේ අපි වගේ මට වඩා වයසින් මම හිතන අවුරුදු 5ක් විතර බාන 25 විතර තරුණයෝ මේගොල්ලෝ කරන්නේ යාළුවෝ දෙන්නේ තුන්දෙනෙක් එකතු වෙලා පොළොන්නරුව පැත්තේ අර මේ ඉඳන් තියෙන මිනිස්සේ පැත්තේ පදිංචිය ලොකුවට වගා කරනවා බඩේරි වකුරහන් ඒ වගේ දේවල් වගා කරනවා මේ කොල්ලෝ ඒගොල්ලෝ ඒකෙන් තමයි තමන්ගේ සාමාන්‍ය ලක්ෂ දෙකමාරක් වුණත් එක්කෙනෙක් ආදායම උපයනවා ඒගොල්ලෝ මේ පැලට වෙලා දැන් මේ යාය ආරක්ෂා කරන වෙලාවේ මම දකිනවා FB එක ඇතුලේ තියෙනවා අර දැන් තියෙනවනේ මේ පාටි බොක්ස් කියලා බබල් charge කරලා ගෙනියන්න පුළුවන් එව්ව එකක් පැලට අරන් ගිහිල්ලා කට්ටිය සින්දු කියනවා පැලේ ඉඳගෙන හරිනේ අපි පැල් කවිය කීවේ එන සදා සිව්පාවට මේ මනුස්ස කටහඬක් එච්චාම යනවා අලිය එලවනවා ඒ වගේ දේවල් වලටනේ එතකොට ඊළඟ පැලේ ඉන්න කෙනාට හයියෙන් කියන්න ඕන හින්දා තමයි ටිකක් මේක ශබ්ද කරලා හයියෙන් කීවේ පැල් කවි සල්ලි ගොඩනගන්නේ එහෙමයි එතකොට අරගොල්ලෝ අර JPL එක දාන සින්දු කියනවා වැඩේ එකයිනේ එදා පැල් කවිය කිව්වා අද කට්ටිය සින්දු කියනවා කොහොම වුණත් අපේ සමාජය ඇතුලේ අපේ සංස්කෘතිය ඇතුලේ මෙව අප්ඩේට් වෙවි තියෙනවා එහෙනම් මම ඔබෙන් සමුගන්නම්
පවන්ත මුල සොවි ගුණහිලතාවේ රුවන් වැලක මිනි යමුණු ලතාවේ රුවන් තලෙන් බැසි මල්වරුසාවේ සොඳින් ඔබට සෙත දෙන්නේ වතාවේ සොඳින් ඔබට සෙත දෙන්නේ වතාවේ මේ අප පවතින තුරා කිසියක ලක්ලන් නොවන්න ඒ අප සංසාර පුරා නිරෝගී සම්පත් ලැබෙන්න නාත දෙවිදු අනුහසයේ ධර්මන්දේශය වැඩෙන්න සියලු සතන දොස් පැතුරු කර ඔබකට සෙත දෙවන්න නලදාදිර ගුණ තුන්ලව පැතිර යනා අනසක පවතින වයිනේ මුළු දෙරනා අනවින රෝග දුරු කර බලවටනා ගම දෙවිනුවන ලැබ සතොසින් ආවඩනා සම දෙවිනුවන ලැබ සතොසින් ආවඩනා සම දෙවිනුවන ලැබ සතොසින් ආවඩනා. ගොඩ තිරුවන් සරණයි.